දැන් ඔය කවුරුත් කතා කරනව නේද මැරුණාම මොකද වෙන්නේ? බුදු දහමේ නිවන් යනවා. කතෝලික දහමේ ස්වර්ගයට යනවා එහෙම නැත්නම් ඉස්ලාම් දහමෙත් දෙවියන් වහන්සේ ගාවට යනවා. ඒ කොට්ටාස තුනකට තුනක් වෙන්න බෑනේ. මොකක් හරි එකක් නේ වෙන්න ඕනනේ. එක ධර්මතාවයක් වෙන්න ඕනේ. මොකක් හරි එක ධර්මතාවයක් තියෙන්න බෑනේ. එතකොට තව කොටසක් කරන එක පව් වෙන්නත්. ඒ වැඩේම තව කොටසක් කරනකොට පින් වෙන්නත් බෑනේ. මේකේ මොකක් හරි එකයි තියෙන්න ඕනේ. ධර්මතාවයක්. එක ධර්මතාවයක්. කතෝලිකද බෞද්ධද වෙන් කරන්න ඉපදුනාට පස්සේනේ. එක නේ එක උප්පැන්නෙන් කරන වැඩක් නේ. එක පෑනකින් කරන වැඩක් නේ. එතකොට ඒක ඉපදින කෙනෙක් නෙමෙයි තීරණය ගන්නේ. පැහැදිලිව අම්මයි තාත්තයි තීරණය කරන්නේ. නෑදෑයෝ තීරණය ගන්නේ. නමුත් මේ ලෝකේ හැම එකක්ම වෙන අර විශ්ව ධර්මයක් තියෙනවා. මේ සියල්ලට උඩින් මොකක්ද තියෙන්නේ කියන එකට ධර්මයේ කියන එකට ආය විවාදයක් තියෙනවද? කිසිම විවාදයක්